දැන් නිවාස හානි වලට වන්දි ලබා දීමේදී දැන් සාමාන්‍යයෙන් 50000 25000 ගෙනකොට ප්‍රායෝගික ගැටලු එනවා. අඩුපාඩු වෙනවා. හම්බුන්නේ නැහැ කියන ඒවා කියනවා. ඒවා තියෙනවා. නමුත් නිවාස හානි වන්දි ලබා දීමේදී හරි නිර්ණායකයක් ඉදිරිපත් කරලා මේ සුලිකුණාටුවට ලක් වෙච්ච හැම ගේකටම එහෙම නැත්නම් ගම් වතුරට යට වෙච්ච හැම ගේකටම ගෙවල් මේ වන්දි ලබා දීමට අවශ්‍ය නිර්ණායක ඉදිරිපත් කරලා කටයුතු කරලා තියෙනවද කියලා මම ඔබතුමෙන් අහන්න කැමතියි. ගරු කතානායකතුමනි මම සඳහන් කර විදියට 25000ත් 50000ක් තමා සියලු දෙනාටම ලබන්න සලස්වලා තියෙන්නේ. ඒ ගෙවලා තියෙන ප්‍රමාණයක් දැන් සඳහන් කරලා තියෙනවා. එතකොට ඊළඟට ගෙවල් හානි ඒ පිළිබඳව කරන නිර්ණායක අනුව තමයි අර ගෙවීම් කිරීමට ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව තෝරාගෙන තියෙන්නේ. අර්ධ හානි, පූර්ණ හානි කියන දෙක යටතේ ඒ අනුව තෝරාගත් පවුල් ගණනාවක් තියෙනවා. නිවාස ගණනාවක් තියෙනවා. ඒ අනුව ඒක ක්‍රමානුකූලව දැන් ඒ සල්ලිත් බෙදාගෙන යන එකක් තමයි දැන් සිද්ධ වෙන්නේ. ඒක නිර්ණායක අනුව තමයි තෝරගෙන තියෙන්නේ. ඒ තෝරගත් සංඛ්‍යාව තමයි මම සඳහන් කරේ. එතකොට පූර්ණ හානි නිවසට යම් මුදලකුත් අර්ධ හානි නිවාස වලට වෙනත් මුදලකුත් දෙන්න තමයි නියමිතව තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමා ගරු අගමැතිතුමිය මට ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණ නැහැ කියන එක තමයි ඒකේ හැඟීම. දැන් මොකද ආපදා වෙලාවේදී ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කිව්වත් මේ ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා. නමුත් ඒ ගයිඩ්ලයින් ඊට පස්සේ වෙලා තියෙනවා. දැන් ඔබතුමීට මම උදාහරණ සහිතව කිව්වොත් එහෙම 2016 ගම් වතුර වෙලාවේදී කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට රුපියල් 10000ක් දුන්න මේ 25000 වගේ පවුල් 27000කට. රුපියල් 15000ක් දුන්න මේ 50000 වගේ පවුල් 23000කට. නිවාස ගම් වතුර ආපු හැම නිවාසයකටම පවුල් 19000 ගෙවල් 19905කට මිලියන 19000ක් දුන්නා. දැන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ පාර ගම් වතුරෙන් ගෙවල් 30000ක් යට වුණා. එතකොට මේ ගෙදරට දීලා අල්ලපු ගෙදරට නොදී ඉන්න බෑ ගරු අගමැතිතුමිය. අපිට ආරංචි විදියට ගෙවල් 3000කට තමයි දෙන්න හදන්නේ. ඉතින් ඒක නිසා ඔබතුමියත් කොළඹ දිස්ත්‍රික්කයේ මේ නියෝජනය කරන පාර්ලිමේන්තුවට පත්වෙච්ච මන්ත්‍රීවරියක් විදිහට මම ඔබතුමිය ඉල්ලීමක් කරනවා. දැන් මට අනෙක් පළාත් සම්බන්ධව ලොකු අවබෝධයක් නැහැ ඒක සම්බන්ධව තර්ක කරන්න. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ සම්බන්ධව ස්පෙસિෆිකලි ඒ කියන්නේ මම 25000 හෝ 50000 නොලැබිච්ච අය ගැන මෙතන කතා කරන්නේ නැහැ. නිවාස හානි සම්බන්ධව තක්සේරු කිරීමේදී නිර්ණායක හරියට දීලා තිබ්බා නම් මීට වඩා ගෙවල් ප්‍රමාණයක් එන්න ඕනේ. එහෙම ප්‍රමාණයක් ඇවිල්ලා නැහැ. මම චෝදනාවකට වැඩි ඔබතුමියට මේ කියන්නේ මේ පිළිබඳව හොයලා බලලා යට වෙච්ච හැම ගේකටම ඒ අවශ්‍ය වන්දි ලබා දීමට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද හේතුව දැන් පූර්ණ හානියක් කියලා ගන්නේ එක්ක ගේ කඩන් වැටෙන්න ඕන, එක්ක වහලයක් කඩන් වැටෙන්න ඕන. නමුත් මේ ගෙවල් වලට වතුර ආවම තවම ගියාම පේනවා පැල්ලම් ටික තියෙනවා. එතකොට ඒවයි ඇඳවල්, බඩු මුට්ටු, මේසපුට්ටු ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක සලකා බලලා නිර්ණායකයේ යම් කිසි වෙනසක් කරන්න ඕන නම් වෙනසක් කරලා යට වෙච්ච හැම ගේකටම දීමට අවශ්‍ය පියවර ගන්න කියලා තමයි මම ඉල්ලන්නේ.